මම හිතන්නේ අපේ රටේ දූෂණ වංචා රාජ්‍ය දේපල මංකොල්ල කන ඒවා මාතෘකා විතරයි. කියන්නේ එළියට එනවා අය ඒක කාලේ වැලි තලාවෙන් වැහිලා යනවා. ඒ වගේ සිද්ධියක් තමයි ඇවන්ගාඩ් සිද්ධිය. ඇවන්ගාඩ් එක ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරා මං හිතන්නේ සති ගණන්. හැබැයි අද වෙනකොට ඒකට මුල පුරපු ඒකට හයිය දීපු ඒකට සම්බන්ධ සියලු දෙනා මං හිතන්නේ නිශ්ශබ්දව ඉන්නවා. අධිකරණ මේ ක්‍රියාමාර්ග ගන්නවා කියලා සමහරු කාට හරි කියන්න පුළුවන්. නමුත් මම හිතනවා වසන්ත සමරසිංහ ඇමතුමාත් ඉන්න වෙලාවේ මේක හොඳ වෙලාව. මේක හොඳ වෙලාව සමාජය තුල කතිකාවක් බවට පමණක් පත් වෙලා තිබිච්ච ඇවන්ගාඩ් මහා විශාල මුදල් වංචාව. මේ රටට අහිමි වෙච්ච මුදල් ලබා ගැනීම සහ මේ වෙනුවෙන් චෝදනා ලබන පිරිස හරි නිවැරදි ක්‍රමවේදයක් කරහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්න මම කැමැති ගරු ඇමතුමාගෙන් ඔබතුමාගේ විශේෂපතේ නොවුනත් මේ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්න ඔබතුමා යම්කිසි සමාජයට පොරොන්දුවක් දෙනවද ඒක යම්කිසි ආකාර ක්‍රියාත්මක වෙනවද කියලා දැනගන්න කැමතියි. මොකද මමත් ඊටාම කැමතියි පෞද්ගලිකව විපක්ෂයේ മന്ത്രിවරයෙක් විදිහට මේ කාරණා වෙනුවෙන් පහුගිය කාලේ බොරුවට මේකේ විවාද තියුවා. ඒ විවාදවල ප්‍රතිඵලයක් නැහැ. මම පහුගිය දවස් දැන් මම දැක්ක මේ ගරු ඇමතුමා ක්‍රිකට් ආයතනය ගැන පෙරීද කතා කරාම ලස්සනට ක්‍රිකට් ආයතනේ හොඳ ගාණක් දීපු විපක්ෂ മന്ത്രിවරු දෙන්නෙක් එකම කොලේ බලන් කිව්වා. පිළිලැජ්ජයි. ඒ තත්ත්වෙට මේ රටපත් වෙලා තියෙන්නේ. මේ කියනවා මේ වගේ සිද්ධි නැවත ඇති නොවෙන්න මේ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ප්‍රවේශයක් ගන්න ඔබ සූදානම්ද කියලා. ගරු කතානායකතුමනි ගරු හේෂාවිතානගේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණට අනුව මේවා අපි සාකච්ඡාවලට පමණක් සීමා කරන්නේ නැහැ කියන කාරණේ අවධාරණය කරන්න ඕනේ. අයුතු ලෙස කටයුතු කරලා තියෙන ආයතන වලට සහ පුද්ගලයන්ට එරෙහිව අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ නිසා කලබල වෙන්න එපා. අපි ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නවා. asianmirror.lk